සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි කතා කරන පළවෙනි රැකිය අවස්ථාව වන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභාව වෙතින් සීමා වාර්ෂික තනතුරු සඳහා නවබඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවල් තියෙනවා. අයදුම්පත් බාර ගන්නා අවසාන දිනය 20/26/7/15. මේ සඳහා අයදුම් කිරීමට නීතිය, සමාජ විද්‍යාව, රාජ්‍ය පරිපාලනය හෝ අදාළ ක්ෂේත්‍රවල අධ්‍යාපනය ලබන හෝ සම්පූර්ණ කර ඇති රාජ්‍ය ආයතනයක වටිනා වෘත්තීය අත්දැකීම් ලබා ගැනීමට කැමැති මානව හිමිකම් සහ සමාජ සේවාව පිළිබඳ උනන්දුවක් ඇති තරුණ තරුණියන් සඳහා මෙම සීමා වාර්ෂික අවස්ථාව විවෘත කරලා තියෙනවා. දෙවැනි රැකිය අවස්ථාව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව වෙතින් සහකාර කළමනාකරු තනතුර සඳහා නවබඳවා ගැනීම ආරම්භ කරලා තියෙනවා. තනතුර සහකාර කළමනාකරු ආයතනයේ රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව අයදුම්පත් බාර ගන්නා අවසාන දිනය 20/26/7/17. මේ සඳහා අයදුම් කිරීමට බැංකුව හා මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යාමට කැමැති අදාළ අධ්‍යාපන සුදුසුකම් හා පළපුරුද්ද ඇති නායකත්ව හැකියාවන්, විශ්ලේෂණාත්මක චින්තනය සහ කණ්ඩායම් කළමනාකරණ කුසලතා සහිත වෘත්තිකයන් සඳහා මෙම අවස්ථාව විවෘත වෙනවා. රාජ්‍ය බැංකුවක ස්ථාවර සේවයක්, වෘත්තීය සංවර්ධනය සහ ආකර්ෂණීය ප්‍රතිලාභ සමග ඔබේ වෘත්තීය ගමන ඉදිරියට ගෙන යාමට මෙය කදිම අවස්ථාවක්.